හොඳ වෙල් ඩිවලොප්ඩ් ආර්ම් එකක් හදාගද්දී අපේ බයිසෙප් එක ට්‍රයිසෙප් එක වගේම ගොඩක් වැදගත්ම කොටසක් එහෙමත් නැත්නම් මුළු ආර්ම් එකේ 50% විතර කවර් වෙන කොටසක් තමයි ෆෝරාම් මසල් එක කියලා කියන්නේ. මේ ෆෝරාම් මසල් එකෙන් ඇඟේ පෙනුමට ලොකු වෙනසක් ඇති කරනවා වගේම ඔයාගේ ඕවරෝල් ස්ට්‍රෙන්ත් එක ඔයාට මොනතරම් ශක්තියක් තියෙනවද ඔයාගේ එක්සර්සයිසස් කරන්න ඔයාට මොනතරම් බර උස්සන්න පුළුවන්ද කියන ගොඩක් දේවල් තීරණය කරන ගොඩක් වැදගත් මසල් එකක් තමයි ෆෝරාම් මසල් එක කියලා කියන්නේ. පොඩි ඒරිස් මුලින්ම ෆෝරාම්ස් දිහා බලද්දී ගැන දැනගත්ති හිතුවේ මේක අත ලස්සන කරන බයිසෙප් එක වගේ හදාගත්ති ලස්සන මසල් එකක් කියලා. හැබැයි එහෙම හිතුවට එයා ඒක ට්‍රේන් කරන්න ලොකු මහන්සියක් දරුවේ නැහැ. මොකද එයාට ඊට වඩා මසල්ස් තිබ්බ හදාගන්න ආස. එයාට අවශ්‍ය මසල්ස් හදාගද්දී එයා ඒවට එක්සර්සයිස් කරද්දී එයාට ඒ උස්සන බර තමන් හිතනවට වඩා කරගන්න බැහැනේ. ඒ බැරි ඇයි කියලා හොයලා බලද්දී තමයි එයාට තේරුනේ එයාගේ ෆෝරාම් එක වීක් නිසා එයාට අනිත් ගොඩක් එක්සර්සයිසස් විශේෂයෙන් පුෂින් ඇන්ඩ් පුලින් එක්සර්සයිසස් කරගන්න අමාරු. ඒවා හරියට යට යන්න පුළුවන් උපරිමයට යන්න බෑ කියලා. ෆෝරාම් මසල් එක මාර නෙසසරි අවශ්‍ය මසල් එකක් මේ එක්සර්සයිසස් වල බර වැඩි කරද්දී. ඔය බෙන්ච් ප්‍රෙස් එකේ මේ වෙද්දි ස්ට්‍රගල් කරනවා නම් කිලෝ 100න් එහා කරගන්න බෙන්ච් ප්‍රෙස් එක කිලෝ 100ට ගහන්න ගොඩක් දුරට වගේ ෆෝරාම් එකගේ රිස්ට් එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකේ හයිය නැතිකම වෙන්න පුළුවන්. ඔයාගේ මේ growth එක අල්ලන් ඉන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේ වෙද්දි ෆෝරාම්ස් වලට එක්සර්සයිසස් ගොඩක් තියෙනවා. ෆෝරාම් එක අපිට ස්පෙෂලයිස් කරලා වෙනම ගයිඩ් එකකට යන්නත් පුළුවන්. හැබැයි ඔයාට ගෙදර ඉඳන් හරි ගොඩක් දෙනා දන්නේ නැති ගොඩක් දෙනා කරනවා මම දැකලා නැති එක එක්සර්සයිස් එකක් තියෙනවා. ඒ එක්සර්සයිස් එක තමයි මේ අපි දැන් කතා කරන්න යන්නේ. මේ එක්සර්සයිස් එකෙන් වගේ මුළු ෆෝරාම් එකම මට වර්ක් කරන්න පුළුවන්. අපි මේ එක්සර්සයිස් එක කරන්නේ කොහොමද මේක ප්‍රොටෝකෝල් එකට දාගන්න කරන්න පුළුවන් විදිහට දාගන්න කියලා කතා කරන්න කලින් මුලින්ම සරල ෆෝරාම් සයන්ස් එක ගැන අපි චුට්ටක් බලමු. මේ ෆෝරාම් එකේ මේන්ම ෆන්ක්ෂන් එක තමයි අපේ රිස්ට් එකෙන් උඩට අත උඩට ගේන එක, ඒ වගේම පහළට ගේන එක, elbow flexion and elbow supination. ඔයාගේ අත උඩට ගේන එක, ඒ වගේම වැලිමිටින් පහළට ගේන එක, සයිඩ් එකට ගේන එක, වගේ අනිත් පැත්තට ගේන එක. මේ ෆෝරාම් එක ගොඩක් ආර්ම් එකක් පාවිච්චි කරන එක්සර්සයිස් එකක් කරනවා නම් ෆෝරාම් එක සපෝටිව් මසල් එකක්. මේ ෆෝරාම් එකේ ස්ට්‍රෙන්ත් එක, මේ ෆෝරාම් එකේ තියෙන ඒ මසල් ඩෙන්සිටි එක ඒක තීරණය වෙනවා ඔයා කරන එක්සර්සයිසස් උත් අනුව. ඒ කියන්නේ ෆෝරාම්ස් ඉන්ඩිරෙක්ට්ලි ඔයා කරන ඕනම එක්සර්සයිස් එකක per body ආම්ස් පාවිච්චි කරන ඕන එක්සර්සයිස් එක වැඩ කරනවා. ෆෝරාම් එක අපි එක මසල් එකක් මේ එක මසල් එකයි ෆෝරාම් කියලා හිතුවට නෑ. ෆෝරාම් එකේ ඇතුලේ මසල්ස් ගොඩාක් තියෙනවා. මේ ඇතුලේ තියෙන මසල්ස් අපිට ඉස්සරහ පාර්ට් එකේ මසල්ස් ටික, ඒ වගේම ෆෝරාම් එක පිටිපස්සේ පාර්ට් එකේ මසල්ස් ඇටියට කඩා ගන්න පුළුවන්. අර කිව්ව ෆන්ක්ෂනැලිටි එක රිස්ට් එකකින් අත එහෙට මෙහෙට කරන එක ඒක ෆෝරාම් එකේ ෆන්ක්ෂන් එක වෙලා තියෙද්දි අපි දැන් එක්සර්සයිස් එක කරන එක්සර්සයිස් එක අපේ මේ නැචරල් මූව්මන්ට් එකට මිමික් කරලා ඒකට සමාන කරලා තමයි මේ කරන්න යන්නේ. ඒකයි මේ එක්සර්සයිස් එක ගොඩක් ඉෆෙක්ටිව්. මේක කරද්දි කරපු ගමන් රිසල්ට් එක බලා ගන්න පුළුවන් ඒකයි. ඉතින් මේක කරන එක හරිම සිම්පල්. මේ එක්සර්සයිස් එකට යන්න ගන්න අපි පොඩි වෝම් අප් ඩ්‍රිල් එකක් තියෙනවා. මම ඔයාලට ඒක ගැන කියන්නම්. ඒ වෝම් අප් ඩ්‍රිල් එක කරන්න ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බෑන්ඩ් එකක් අරගෙන එක්කෙට හරි දාලා එහෙමත් නැත්නම් ඔයාලට රෙදි පාටියක් ගෙට ගහලා මේ විදිහට වගේ රිස්ට් එක පොඩ්ඩක් left to right වටේට පොඩ්ඩක් මුලින්ම වෝම් අප් කරගෙන ඉන්න මේ එක්සර්සයිස් එක කරන්න කලින්. වෝම් අප් කරගත්තට පස්සේ දැන් ඔයාට පුළුවන් මේ එක්සර්සයිස් එක perform කරන්න ගන්න. මේක ඔයාට ගෙදර කොස්සක් හරි එහෙම නැත්නම් ලී බාර් එකක් හරි අරගෙන කරන්න පුළුවන්. ඔයාට මේක ලේසි වෙන්න ඔයාට ඕනම් බාබෙල් එකකින් හරි. බාබෙල් එකකින් කරන්න ඇත්තටම අර Ben 10 එකේ ෆෝරාම් එයාට තමයි මම හිතන්නේ බාබෙල් එකකින් ෆෝරාම් එක කරන්න පුළුවන් වෙන්නේ. ඔයා ලෙවල් එකට හදුවා ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ වෙනකම් ඔයාට ප්‍රෝග්‍රස් කරන්න පුළුවන්. ඉතින් මේ එක්සර්සයිස් එක ඔයාට මුලින්ම තියෙන මෙන්න මේ විදිහට ඔයාට බාර් එක අරගෙන හිමීට ඉස්සරහටයි පිටිපස්සටයි ෆෝරාම් එක පාවිච්චි කරලා හිමීට රිස්ට් එකෙන් මේ බාර් එක උඩටයි පහළටයි ගේන්න. මේ ගේද්දි ගොඩක් කන්ට්‍රෝල් එකේ ගේන්න එක කරන්න අමාරුයි. ඒත් කන්ට්‍රෝල් කරන තරමට ඔයාගේ මුළු ෆෝරාම් එකටම වැටෙන ඒ ඉම්පැක්ට් එක, ඒ වැටෙන මසල් ඩැමේජ් එක ගොඩක් වැඩි. මේ විදිහට කරලා ඔයාට පුළුවන් සයිඩ් ටු සයිඩ් පැත්තටත් මේ එක්සර්සයිස් එක ඔය විදිහටම perform කරන්න. හිමින් සැරේ බාර් එක අරගෙන left to right කන්ට්‍රෝල් එකේ perform කරන්න පුළුවන්. මේ එක්සර්සයිස් එක මේ විදිහටවා කරද්දි මේක අපි reps and sets වලට කඩා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පළවෙනියට front එක, ඔය front racing movement එක set
3කට reps 10 12 15 කියන range එකෙන් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් rest එකක් අරගෙන ඊට පස්සේ side to side කරන එක ඒ වගේම sets 3කට reps 10 12 15 මේ 10 12 15 කියන්නේ එක පැත්තකට 10ක් නෙමෙයි දෙපැත්තටම 10 විදිහට. ඔයාලට ඒක ලේසි නම් එක පැත්තකට 10ක් කර විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. reps and sets ඔයාලට කැමති විදිහට adjust කරගන්න. ඒ වගේම ඔයාලට මේ movement එකම අත පිටිපස්සෙනුත් කරන්න පුළුවන්. අත පිටිපස්සට කරලා බාර් එක ඉස්සරටයි පස්සටයි ගේන්න පුළුවන්. මේ බාර් එක ගේන්න හදන එකෙන් අපි බලන්නේ මුළු forearm එකට මුළු forearm එකේ natural අපි මේ wrist එක උඩට ගේන එක, පහළට ගේන එක, වමට ගේන එක, දකුණට ගේන එක. ඔය සම්පූර්ණ movement එක කරන්නයි. දැන් මේක අපි protocol එකකට කියන්නේ අපේ workout program එකට දාද්දි ඔයා මේ එක්සර්සයිස් එක කරන්න ඉන්න දවසේ මේ කරනවා කියලා හිතන් ඉන්න දවසේ මතක් කරලා රිස්ට් එකට පොඩි වෝම් අප් එකක් කරන්න. ඒ වෝම් අප් එක මෙන්න මේ පේනවා වගේ ඔයාට පුළුවන් රිස්ට් එක පොඩ්ඩක් පොළවට තියලා චුට්ටක් පල්ලයට තද කරන්න, උඩට තියලා තද කරන්න. ඒ විදිහට ඔයාට මේ රිස්ට් එක පොඩ්ඩක් හොඳට වෝම් අප් කරලා ඊට පස්සේ අර වෝම් අප් ඩ්‍රිල් එකට යන්න. මේ එක්සර්සයිස් එකට අදාළ වෝම් අප් ඩ්‍රිල් එකක් කරලා බෑන්ඩ් එකකට ගහලා ඒකත් කරලා ඊට පස්සේ එක්සර්සයිස් එක කරන්න. මේ එක්සර්සයිස් එකත් මගේ කලින් මන් දාපු නෙක් ගයිඩ් වීඩියෝ එකේ කොහොමද බෙල්ල කෙට්ටු ඉඳන් සාමාන්‍ය සයිස් එකට හදාගන්නේ කියන ඒ ගයිඩ් එකේ දුන්නා වගේ කරපු ගමන් රිසල්ට්ස් එන එක්සර්සයිස් එකක්. මේක කරා කියන්නේ forearm එක හදාගන්න පුළුවන්. forearm එක හදන්නේ ගොඩාක් කම්මැලිනේ. මම නම් එහෙම forearms කියලා ඔය එක්සර්සයිස් එක හර ට්‍රේන් කරලා නැහැ. ඒ නිසාමද මම මගේ ලොකු forearm development එකකුත් නැහැ. හැබැයි ඔයා forearms ගොඩක් හදාගන්න කැමති නම් ඔයාට forearm routine එකට මේ කරන් යන forearm exercises එක මේ exercise එක දාගන්න පුළුවන්. සැලකිය යුතු වෙනසක් ඔයාට සතියක් දෙකක් ඇතුළත අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. ලොකු pump එකක් ඔයාගේ forearm muscle එකේ. මේ දැනගත්තා වගේම මේ forearm එක මෙහෙමයි හදාගන්නේ මේ exercise එක කියලා දැනගත්තා වගේම ගොඩක් දෙනා හරියට කරන්නේ නැති හැබැයි අනිවාර්යෙන් මොනතරම් මැෂින් එකේ මේ එක්සර්සයිස් එක කරත් කිසි තේරුමක් නැහැ. ඔයාට බොඩි weight එකෙන් කරන්න බැරි නම් ඒ එක්සර්සයිස් එකේ මුළු බෑක් එකම කවර් වෙලා ආම්ස් වලට ටිකක් වැදිලා ෆෝර් ආම්ස් වලට ටිකක් වදිනවා. මම මේ කියන්නේ පුල් අප් එක ගැනයි. පුල් අප්ස් 10කට වඩා ඔයාට කරගන්න බැරි නම් ඇත්තටම ලොකු මදිකමක්. මොකද පුල් අප් එකෙන් ඔයාගේ බෑක් එක හොඳට ඩෙවලොප් වෙනවා. පුල් අප් එක නිකන් හන්දිය නිකන් බාර් එකක් දාලා තිබ්බත් ගහලා පෙන්නන්න වගේ පුළුවන්. ලෙවල් එකේ තියෙන එක්සර්සයිස් එකක්. ඔයාට තාම පුල් අප්ස් 10ක් ගහන්න බැන්න. මේ ගයිඩ් එකේ ඒක ගැන හැමදේම කරන විදිහේ ඉඳන් කරන රුටීන් එකේ ඉඳන් ඔක්කොම ටික තියෙනවා. මට මේක බලලා පුල් අප් එක හරියට ගහන්න ඉගෙන ගන්න පුළුවන්. මේ එක්සර්සයිස් එක හැම ඇක්ෂන් මූවි එකකම පෙන්නන හැබැයි කරද්දී එච්චර ලේසියෙන් කරන්න බැරි එක්සර්සයිස් එකක්. මම මේ කියන්නේ හොඳ වෙල් ඩෙවලොප්ඩ් බෑක් එකක්. ඒ වගේම හොඳට